ඉතින් මම අද ඔයගලට අරන් ආලා තියෙන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. මේක NV අගුස්තා කියන ස්කූටර් එකක්. මේකේ ඩිස්ප්ලේ එක එහෙම නැත්නම් කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ නැහැ. ඒක පිච්චිලා තමයි මට කස්ටමර් අරන් ආවේ. ඉතින් ඔයාලට පේනවා NV අගුස්තා කියන ස්කූටර් එක මේක. ඉතින් මම අද මේකට මගේ ළඟ තියෙන යුනිවර්සල් කාඩ් එකක් මෙන්න මේක 500 වොට් මෝටර් එක තියෙන 500 වොට් මේක අපි කොහොමද මේකට හයි කරගන්නේ කියලා මම මේ වීඩියෝ මම ඔයාලට ගන්නේ. ඉතින් මේක හොයාගන්න අමාරුයි මේ ඔරිජිනල් ඩිස්ප්ලේ එක. මොකද මේකට මේකටම කස්ටම් කරලා හදපේව තියෙන්නේ. ඒ නිසා අපි මෙහෙම යුනිවර්සල් එකක් ගහනවා. ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. රයිට්, අපි දැන් අපේ MV අගුස්තා කියන බයික් එක මගේ මෙන්න මේ කාඩ් එක ගහලා අපි හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ගෙත් මේ වගේ බයික් එකක් මොකක් හරි තියෙනවා නම් මේ වගේ ඩිස්ප්ලේ එක කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ නැතුව ගියේ බයික් එකේ ඩෙඩ් උන එකක් තියෙනවා නම් ස්පෙයා පාර්ට්ස් හොයාගන්න බැරි නම් අරගෙන එන්න මං ගාවට. මේ වගේම වෙනස් විදියට හදලා වාර දෙන්න පුළුවන් ස්පීඩ් එක වැඩි කරලා. ඔයාගේ තියෙන ස්පීඩ් එකට වඩා වැඩි කරලා මේ අනිවාර්යෙන් මේකේ ස්පීඩ් එක එන්නේ 25 තමයි පැය කිලෝමීටර යන්න පුළුවන්. ඊට වඩා ගොඩක් වැඩි කරලා වාට ස්පීඩ් හදලා දෙන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ බයික් එකට මම බැටරියක් දාලා තින්නේ. මේකේ තිබ්බ බැටරිය නෙමෙයි. කස්ටමර් මට අරන් ආවේ මේ බැටරියක් ඇතුව. මම මේකට බැටරියක් දාලා දුන්නා ඇම්පියර් 15ක බැටරියක්. ඒ කියන්නේ 48 වෝල්ට් ඇම්පියර් 15ක බැටරියක් තමයි මේකට දාලා තින්නේ. ඒ වගේම කියනවනේ මේකේ තව අපි මේ ලයිට් වෙනස් කරලා තියෙනවා. මොකද මේකේ එන්නේ මේ කාඩ් එකේ මේ ඩිස්ප්ලේ එකකින් වැඩ කරන ඔරිජිනල් ලයිට් සෙට් එක. ඉතින් ඒක අපිට දාන්න බෑ. මොකද අපි වෙන කාඩ් එකක් දාන හින්දා අපි වෙනම ඉතින් ලයිට්ස් වැඩ කරන ස්විච් එක දාලා තියෙනවා. මෙන්න මේක තමයි මෙහෙම ඔන් කරගන්න මෙතනින්. ඕකේ. මේ විදිහට අපිට ඔන් වෙනවා. දැන් මේක අපිට මූඩ්ස් මාරු කරන්න පුළුවන්. eco, mid, high. ආයක තිබව මූඩ්ස් නෑ. එතකොට නියුට්‍රල් කියලා කියන්නේ මොකුත් වැඩ කරන්නේ නෑ. දැන් අපි දාගන්න eco මූඩ් එකේ. මේක මෙහෙම ඉස්සරහට ගිහිල්ලා යන්න ඕනේ නෑ. පොඩි මේ තල්ලුවක් දෙන්න ඕනේ නෑ. එකතන ඉඳන් යන්න විදිහ තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා සම්පූර්ණ MV අගුස්තා බයික් එකක්. ඉතින් අපි ලයිට් එක ඔන් කරන්න පුළුවන්. ෆියස් ලයිට් එක ඔන්න. ඉතින් කරගෙන අපි බලමු කොහොමද ස්පීඩ් එක වෙන්නේ කියලා. eco ස්පීඩ් එක දැන් බලමු මිඩ් එක. හයි එක. ඉතින් මේක ගොඩක් පවර්ෆුල්. දැන් ඇවරේජ් ස්පීඩ් එක සාමාන්‍යයෙන් කිලෝ 80ක් විතර බර කෙනෙක් දාගෙන මේක 40ට 45ට විතර වගේ ස්පීඩ් එක යනවා. ලයිට්ස් නම් ඔක්කොම හරියට. ඉතින් ඕගොල්ලෝ තියෙනවා මේ වගේම ස්කූටරයක්. මේ ඩිස්ප්ලේ ගිය කැඩිලා හොයාගන්න බැරි දේවල් පාර්ට්ස් අනම්මනම් තියෙනවනම් අපි කාට අරන් එන්න අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට තියෙනවටත් වඩා සුපිරියටම වැඩේ කරලා දෙන්න පුළුවන්. එහෙනම් ගිහලා එන්න.